සයිස් එක වැඩක් නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඒක අහන්න යන්න එපා. හමුදා යන්ත්‍ර සහ යුද වාහන ගැන කතා කරද්දී ප්‍රමාණය සහ බලයට වඩා වැදගත් වෙන කිසිම දෙයක් නැහැ. අද අපි ඔබට අරන් එන්නේ ලෝකයේ මෙතෙක් නිර්මාණය වූ විශාලතම සහ ප්‍රබලතම හමුදා වාහන කිහිපයක් ගැන විස්තරයක්. වීඩියෝවේ අවසානය වෙනකම්ම බලන්න. ඔබ නියත වශයෙන්ම පුදුම වෙනවා. ඔබ මේ දකින්නේ රෝද 4ෙන්ම ධාවනය වන යකඩ රාක්ෂයෙක්. සම්පූර්ණයෙන්ම සෑදූ වාහනය වලින් වැල්ඩින් කර හදාපු ආරක්ෂිත බොඩියක් මෙයාට තියෙනවා. වෙඩි උණ්ඩ බෝම්බ ප්‍රහාර හෝ මයින් බෝම්බ වලින්වත් මෙයාට හානියක් කරන්න බෑ. ටොන් 8ක් බර ඇති මෙම බගී රථයට පැයට කිලෝමීටර 150ක වේගයෙන් යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මීටර් 1.5ක් තරම් උස බාධක වලින් පවා පහසුවෙන් පහළට පනින්න මෙයාට හැකියාව තියෙනවා. පුද්ගලයන් 8 දෙනෙකු සහ ටොන් 1.5ක් බර අරන් අංශක 70ක බෑවුමක් උනත් නැගීමේ හැකියාව මේ වාහනයට තියෙනවා. මෙයට දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන ගුවන් විරෝධී ප්‍රහාර පද්ධති පවා සවි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ලාක් LX කියන ටොන් 100ක් බර ඇති ජලයේ සහ ගොඩබිමේ ධාවනය වන වාහනය ගැන. මෙහි ඇති මීටර් 3.2ක් උස රෝද සාමාන්‍ය මිනිස්සෙකුටත් වඩා විශාලයි. දිගින් මීටර් 19ක්, පළලින් මීටර් 8ක් සහ මීටර් 6ක උසකින් යුක්ත මෙය තට්ටු 3ක ගොඩනැගිල්ලක් වගේයි. මෙහි ඇති විශේෂත්වය තමයි මෙහි බරට සමාන බරක් පැටවීමට ඇති හැකියාව. ඒ කියන්නේ යුද ටැංකියක්, සන්නද්ධ රථයක් නැත්නම් ටොන් 60ක් බර වෙනත් ජලගාමී වාහනයක් වුණත් මෙහි ඇතුළත පටවන්න පුළුවන්. පාරේ යන පුංචි කාර් මෙය ඩෝසර් කරගෙන යන ආකාරය ඔබට බලාගන්න පුළුවන්. තට්ටු 7ක ගොඩනැගිල්ලක් තරම් උස පාපන්දු පිටියකටත් වඩා පියාපත් පළල ඇති පියාසර කරන නැවක් ගැන ඔබට හිතාගන්න පුළුවන්ද? ඒ තමයි රොකට් බලයෙන් ක්‍රියා කරන ලූන් 9 යානය. දිගින් මීටර් 74ක් වන මෙය ටොන් 243ක් බරයි. ඒ වගේම තවත් ටොන් 500ක බරක් අහසට ඔසවාගෙන යාමට මෙයට හැකියාව තියෙනවා. මෙයට පැයට කිලෝමීටර 500ක වේගයෙන් කිලෝමීටර 2000ක දුරක් ගමන් කරන්න පුළුවන්. සතුරු නාවික බලඇණියක් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මෙහි ඇති මස්කිටෝ මිසයිල් 6ට පුළුවන්. න්‍යෂ්ටික මිසයිල් රැගෙන යන කෝච්චියක් ගැන ඔයා අහලා තියෙනවද? මොලෝඩේට්ස් කියන්නේ සාමාන්‍ය දුම්රියක් වගේ පෙනෙන, නමුත් ඇතුළත මහා විනාශකාරී න්‍යෂ්ටික මිසයිල් 3ක් සංගවාගෙන යන දුම්රියක්. මෙහි ඇති එක් මිසයිලයක් මීටර් 23ක් දිගයි. බර ටොන් 150ක්. කිලෝමීටර් 10000ක් දුරට ප්‍රහාර එල්ල කළ හැකි මෙම මිසයිල් 3ම එකවර විදින ලද්දොත් සිදුවන විනාශය හිතා ගන්නත් අමාරුයි. ඔබ මේ දකින්නේ ලෝකයේ විශාලතම සහ ප්‍රබලතම යුද නෞකාව වන පියෝතර් වේලිකී. තට්ටු 6කින් සමන්විත මීටර් 250ක් දිග මෙම නැව ඇතුළත කිලෝමීටර 20ක දිගින් යුත් කොරිඩෝ පද්ධතියක් තියෙනවා. මීටර් 13ක් දිග හෙලිකොප්ටර් යාන 3ක් සහ මීටර් 40ක් දිග ටග් බෝට් පවා මේ නැව ළඟදී පෙනෙන්නේ නිකන් සෙල්ලම් බඩු වගේ. මහා සාගරයේ සතුරන් විනාශ කිරීමට අවශ්‍ය ටෝපිඩෝ ඇතුළු මහා පරිමාණ මිසයිල පද්ධතියක් මෙහි අඩංගු වෙනවා. ලෝකයේ විශාලතම ගුවන් යානා ගෙනියන නැව තමයි ජෙරල්ඩ් ආර් ෆෝර්ඩ් කියන්නේ. මේ නිර්මාණය කිරීමට වසර 9ක් ගත වූ අතර වැය වූ මුදල ඩොලර් බිලියන 17.5ක්. උසින් මීටර් 93ක් වන මෙය නිව්යෝර්කී නිදහස් ප්‍රතිමාවටත් වඩා උසයි. දිගින් මීටර 337ක් වන මෙම පාවෙන බලකොටුව තුළ ප්‍රහාරක ගුවන් යානා 90ක්, වාහන 100ක් සහ සෙබළුන් 4660ක පිරිසක් රඳවා තබන්න පුළුවන්. මෙම මුළු නැවම ක්‍රියාත්මක කිරීමට න්‍යෂ්ටික රියාක්ටර් 2ක් භාවිතා වෙනවා. ලෝක ඉතිහාසයේ සේවයට එක් කළ විශාලතම ටැංකිය තමයි ටොන් 70ක් බර ඇති ෂාටූ C කියන්නේ. මීටර් 10ක් දිග මෙම යෝධ ටැංකිය මීටර් 4ක් උසයි. ඒ කාලේ තිබූ ප්‍රබලතම මිලිමීටර් 75 කාල තුවක්කුවෙන් සහ යන්ත්‍ර තුවක්කු වලින් මෙය සන්නද්ධ කර තිබුණා. ඕනෑම බිත්තියක් කඩාගෙන ඉදිරියට යාමේ හැකියාව තිබූ මෙම ටැංකිය සැබෑ ලෙසම යුද පිටියේ දෙවියෙක් වගේයි. මෙතෙක් නිපදවා ඇති විශාලතම යුද වාහනය වන්නේ රුසියාවේ සාර් ටැංක් එකයි. මේ ඉදිරිපිට මීටර් 9ක විශාල රෝද දෙකක් සහ පිටුපස මීටර් 1.5ක රෝදයක් තියෙනවා. නමුත් මෙහි බර නිසි ලෙස බෙදී නොයාම නිසා පිටුපස රෝදය පස් අතර සිරවීම හේතුවෙන් මෙය කිසි දිනක සේවයට එක් කර ගැනීමට ලැබුණේ නැහැ. මිකී මවුස් සහ මේ යෝධ ටැංකිය අතර තියෙන සමානකම මොකක්ද? ඒ දෙකේම නම මවුස් හෙවත් මීයා වීමයි.
ජර්මානුවන් ටොන් 188ක් බර ඇති මෙම යෝධ ටැංකියට විහිළුවට මෙන් මවුස් ලෙස නම තැබුවා. මීටර් 3.6ක් උස මෙහි බර සාමාන්‍ය පිකප් රථ 100ක බරට සමානයි. මෙම බර නිසාම පාලම් මතින් ගමන් කිරීමට නොහැකි වීම මෙහි ලොකුම අඩුපාඩුව වුණා. ඔයා මේ දකින්නේ හෙලිකොප්ටර් යානා ලෝකයේ තාත්තා වැනි වූ මීටර් 40ක් දිග මිල් මේ 26 හෙලිකොප්ටරයයි. මෙහි ඇතුළත උස මීටර් 3.1ක් වන අතර දිග මීටර් 34ක් වෙනවා. මෙයට තමන්ගේ බරමෙන් දෙගුණයක් ඒ කියන්නේ ටොන් 28ක බරක් පවා අහසට ඔසවාගෙන යාමේ හැකියාව තියෙනවා. ආසන 80ක ගුවන් යානයක් පවා අහසින් අරන් යාමට මෙයාට පුළුවන්. ටොන් 70ක් බරති MI-12 යානය දුටු සැනින් හෙලිකොප්ටර් දෙකක් එකට තබා තට්ටු මත සවිකර ඇති බවක් පෙනෙනවා. මීටර් 37ක් දිග තට්ටු 5ක ගොඩනැගිල්ලක් තරම් උස මෙම යානයට ටොන් 44ක බරක් හෝ පුද්ගලයන් 240 දෙනෙකු එකවර රැගෙන යා හැකියි. ලෝකයේ විශාලතම සහ බරින් වැඩිම න්‍යෂ්ටික බෝම්බ හෙළන යානය වන්නේ Tu-160 යානයයි. ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් පියාසර කළ හැකි මෙම යානයට කිලෝමීටර් 12,000ක දුරකට මිසයිල් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවා. ලොව විශාලතම සබ්මැරීනය වන අකූලා දිගින් මීටර් 172ක් වන අතර න්‍යෂ්ටික මිසයිල් විදීමේ පද්ධතියකින් සමන්විතයි. මීටර් 2.5ක් ඝනකම ආක්ටික් අයිස් තට්ටු පවා කඩාගෙන උඩට මතුවීමේ විස්මයජනක බලයක් මෙයාට තියෙනවා. රුසියානු සබ්මැරීනය පවා පරදා සිටින ජපානයේ යමාටෝ යුද නෞකාව මීටර් 263ක් දිගයි. ටොන් 72,000ක් බැරැති මෙම සන්නද්ධ රාක්ෂයා විනාශ කිරීමට ඇමරිකානු ගුවන් යානා 227ක ප්‍රහාර 3ක් එල්ල කිරීමට සිදු වුණා. 1940 ගණන්වල විලිස් ජීප් රථය මෙන් 800ක් විශාල කර තනන ලද ලොව විශාලතම ජීප් රථය වන මෙහි එක රෝදයක් පමණක් මීටර් 6.4ක් උස වන අතර ඩොලර් 40,000ක් මෙය වටිනවා. මෙහි ඉදිරිපස ග්‍රිල් එක ඇතුළත මුළු පවුලකටම උනත් සිටීමට තරම් ඉඩකඩ තියෙනවා. ඉතින් මේ යෝධ හමුදා යන්ත්‍ර අතරින් ඔබව වඩාත් පුදුම කළේ කවුද? ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.